අනේ ඇයි මගේ පුතේ ඔයා මට මෙහෙම කරේ? මම ඔයාලව මල් වගේනේ මේ අත් දෙකෙන් හැදුවේ. ඇයි අම්මා ඔයා මේ අඬන්නේ? ඔයාගේ අයියට මම වදයක් වෙලාලු පොඩි පුතේ. අම්මා දන්නවනේ ඉස්සර අපේ අයියා කොච්චර හොඳ කෙනෙක්ද කියලා. මගේ අම්මා අඬන්න නැතුව ඉන්නකෝ. අම්මගේ ආදරේ අයියා ඉක්මනටම තේරුම් ගන්නේ. අපි යාට හොඳ මිනිසෙක් වෙන්න උදව් කරමු මගේ අම්මේ. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. දහසින් මියනා සටනින් අගලේ හිමිකම් සොයමින් ලොව දහසෝ කඳුලින් සැනගේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. ඉසුරන් ගැටෙනා අතරේ ගිනි මල් පිපිලා අවසේ ඇදිලේ ගිනි දැල් සයුරේ සාපවසින් ඉගි බිඳිනා සුසුමෙන් යදියන් හෙලනා. මිනිසා සුවඳයි මලසේ නුවණින් එළියයි හිරුසේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරනේ. මම
හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකදෝ ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එක කුලසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු